වෙල්කම් කියලා පිළිගන්නවා අපේ ඔෂු වර්ක්ස් LK YouTube channel එකෙන් කරන free Photoshop tutorial playlist එකේ තවත් එක වීඩියෝ එකකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Photoshop use කරලා ඕනම image එකක outline එකට neon light effect එකක් කොහොමද apply කරගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම Photoshop app එක open කරගෙන Photoshop app through ඕගොල්ලන්ට කැමති image එක select කරගෙන Photoshop එකේ open කරගන්න. ඊට පස්සේ image එකේ background එක layer එකක් කරලා ඕගොල්ලෝ object selection lasso tool එක use කරගෙන neon effect එක add කරන්න ඕන subject එක වටේ මේ විදිහට ඇඳගෙන ඒ subject එක select කරගන්න. subject එක select වුණාට පස්සේ Ctrl+J ඔබලා ඒ layer එක duplicate කරගන්න. ඊට පස්සේ ආයෙමත් මෙතන new layer එකක් create කරලා ඒ new layer එක layer 1 එකේ background එක වෙන විදිහට layer 1 එකේ පහළට ගෙනල්ලා control backspace ඔවන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති විදිහට layer 1 එක move කරගෙන මෙතන ආයෙමත් new layer එකක් create කරගන්න. ඊට පස්සේ මේ layer එක select කරගෙන මෙතන යන්න pen tool එකට. pen tool එක select කරලා මෙතන outline එක වටේ select කරගන්න. outline එක select කරගත්තාට පස්සේ මේ layer එක ආයෙමත් select කරලා යන්න මෙතන brush tool වලට brush tool එකේ size එක pixel 6කට වගේ change කරගෙන hardness එක 100%ක් දීලා general brushes වල මෙතන hard brown select කරලා ඊට පස්සේ ආයෙමත් pen tool එක select කරගෙන අපි තෝරාගත්ත subject එක උඩ right click කරලා මෙතන path එක stroke කරගන්න. ඊට පස්සේ මේන window එකේ tool එකේ මෙතන brush select කරලා okay කරන්න. ඊට පස්සේ මේ path එක delete කරලා දාන්න. ඊට පස්සේ අපි select කරගෙන හිටිය layer එක උඩ right click කරලා blending options වලට යන්න. ඊට පස්සේ මේන window එකේ color overlay select කරලා color overlay enable කරගෙන ඕගොල්ලෝ කැමති පාටක් මෙතන select කරලා okay කරන්න. ඊට පස්සේ මෙතන inner glow එකත් enable කරගෙන ඕගොල්ලෝ කැමති පාටක් දීලා මෙතන okay කරන්න. ඊට පස්සේ drop shadow එකත් enable කරලා outer glow එකත් enable කරන්න. ඊට පස්සේ outer glow එකෙත් ඕගොල්ලෝ කැමති ගානක් දීලා 10යි 15යි අතර තියෙනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ ඕගොල්ලන් කැමති පික්සල් ගාන සිලෙක්ට් කරගෙන මෙතන ඕකේ කරන්න. ඉතින් ඉමේජ් එකේ අවුට්ලයින් එකට නියෝන් ඉෆෙක්ට් එකක් ඇඩ් කරගෙන ඉවරයි. දැන් සබ්ස්ක්‍රයිබ් කරමු නේද?